සැදැහැවත් පිංගතුනි, මේ ජීවිතයට තියෙන ලොකුම බර මමත්වයේ බරයි. මම අද ඔබට දේශනා කරන්නේ මගේ ආත්මය ලෙස ඔබට හැඟෙන දේවල් නිසා යම්තාක් දුකක් වේද, ඒ දුකෙන් නිදහස් වන මාවතයි. මමත්වයේ බරෙන් නිදහස් වන මාවතයි. පිංගතුනි, චුට්ටක් හිතලා බලන්න. ඔයා පාරේ යනකොට ඕනි තරම් මලගෙවල් දැකලා ඇති. හැබැයි කවදාවත් දැකලා නැති, අඳුරන්නේ නැති කෙනෙක්ගේ මරණයක් වෙනුවෙන් ඔයා අඬලා තියනවද? දුක් වෙලා තියනවද? කෑ ගගහ පොළොවේ පෙරලි වැළපිලා තියනවද? නෑ පිංගතුනි. ඔයා ඒ පාරේදී දැකපු කිසිම මලගයක් වෙනුවෙන් ඔයා දුක් වුණේ නෑ. හැබැයි මේ ලෝකේ කොහේ හරි නේද, දුර ඈත වෙන රටකදී හරි ඔයා අඳුරන නේද, ඔයාට උපකාර වෙච්ච, ඔයාට සම්බන්ධ වෙච්ච, ඔබගේ වෙච්ච නේද, මගේ වෙච්ච කෙනෙක් මේ ලෝකේ එහා කෙළවරක ඉඳන් හරි මරණයට පත් වුණොත් අන්න ඒ වෙලාවට ඔබ හඬන්න පටන් ගන්නවා. ඔබට සිත් වේදනා වුරුම යනවා. ඒ විදියට ඔබට ඔබේ වෙච්ච, ඔබේ ආත්මය වෙච්ච යම්තාක් දේවල් ඇද්ද, ඒ තරමට දුකයි පිංගතුනි. ඒ තරමට මේ ජීවිතේ බරයි. මේ ධර්මදේශනාව අහන ඔබට වයස දැන් 35ක් 45ක් 55ක් මනත් නැත්නම් 65ක් ඒ වගේ වයසක වෙන්න පුළුවන්. ඊටත් වඩා වැඩි කෙනෙක් වෙන්නත් පුළුවන්. මං ඔබගෙන් ඇහුවොත් අද දවස වෙද්දිත් ඔබ වඩාත් සතුටින් ඉන්නේ? එහෙම නැත්නම් ඔයාගේ පොඩි කාලේ, ඔය ඉස්කෝලේ යන කාලෙද ගොඩක් සතුටින් හිටියේ කියලා ඇහුවොතින් 99%ක් දෙනාගෙම උත්තරේ වෙන්නේ ඉස්කෝලේ කාලේ කියන එක. ඇයි ඒ කාලේ පිංගතුනි, ඔබට ඔබේ දේවල් විදියට ඔබටම කියලා දේපලක් වශයෙන් තිබුණේ ඔබේ ඉස්කෝලේ බෑග් එක, ඔබේ පොත් ටික, ඔබේ වතුර බෝතලේ, ඔබ බයිසිකලයක් පැද්දනම් ඒක. ඒව තමයි ඔබට තිබිච්ච මහා අනර්ග වස්තුන් නේද? ඔබේ ජීවිතේම කියන්න, ඔබට මහ මෙරක් කියන්න තිබුණේ අර පොඩි දේවල් ටිකක් විතරයි. හැබැයි ඔබ මේ වයසට එද්දී, ඔබ වර්තමානයේ අද දවසට එද්දී ඔබට ඔබේ කියන්න කොච්චරක් දේවල් තියනවද නේද? දැන් ඔබට බිරිඳක් හෝ එහෙම නැත්නම් ස්වාමි පුරුෂයෙක් හෝ ඇති. එයා ඔබේ කියන මට්ටමට ඔබ හිතින් ඇසුරු කරනවා. දැන් ඔබට ඔබේ වෙච්ච දරුවෝ ඇති, ඔබේ වෙච්ච ඉඩමක් ඇති, ඔබේ වෙච්ච ගෙදරක් ඇති, ඔබේ වෙච්ච වාහනයක් ඇති, ඔබටම කියලා ව්‍යාපාරික ස්ථානයක් ඇති. මේ දේවල් ඔබේ කරගන්න ඔබ කොච්චර මහන්සි වුණාද? හැබැයි මහන්සි වෙලා ඔබේ කරගත්තත්, මගේ කරගත්තත් දැන් ඔබට අර ඉස්කෝලේ කාලේ තිබිච්ච සතුට නැහැ. පේනවද පිංගතුනි? මගේ කියන්න දේවල් මේ ලෝකේ පුරාම ඔබට වැඩි වෙන තරමට ඔබට ඒක බරක්. මමත්වයේ බර වැඩි වෙනවා නේද? ඔළුවට ලොකු පීඩනයක්, ලොකු බරක්, දුක් වෙන්න දේවල් ගොඩක් ටික එකතු වෙනවා. හැබැයි මම අද ඔබට දේශනා කරන දහම් පර්යාය අනුව ඔබ හිත හදාගත්තොත්, ඔබේ දේවල් තේරුම් ගත්තොත්, මගේ කියලා ඇසුරු කරන හැම තැනකදීම මේ විදියට දහම් පර්යායකින්, නුවණකින් ඒ දේවල් ඇසුරු කරොත් ඔබට මේ මමත්වයේ බරින් අනිවාර්යයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. පිංගතුනි, සංයුක්ත නිකායේ කන්ද වර්ගයේ දිට්ඨි සංයුක්තයේ සූත්‍රයක් තියෙනවා, ඒතම් මම කියලා. මේ සූත්‍රයේදී
අපේ බුදුහාමුදුරුවෝ භික්ෂු සංඝයාගෙන් ප්‍රශ්නයක් අහනවා. මහණෙනි, මගේ ආත්මය කියන සංඥාව සත්වයාට ගොඩනගෙනවා නම් ඒකට බලපාන හේතු ටික මොනවද කියලා. බුදුහාමුදුරුවෝ මෙතෙන්දි පින්වතුනි කෙලින්ම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ මම කියලා පේන තැනක ඒ මම කියන සංඥාව ඇති වෙන්න බලපාන හේතු ටිකනේ අපිට මේ පෙන්වලා දෙන්න හදන්නේ. එහෙනම් ඒ හේතු ටික නැති කරපු දවසක මේ ලෝකේ කිසිම දෙයක් මගේ වෙන්නේ නැහැ පින්වතුනි. එහෙනම් ඔබට දැනුමක් ඇති වෙන්න ඕනි මම කියලා පේන හැම තැනකම තියෙන්නේ අනාත්ම වූ ධර්මතා ටිකක්. මේ මගේ පැත්තේ තියෙන මගේ හිතේ ස්ථාපනය වෙලා තියෙන කෙලෙස් ධර්මයන් සමූහයක් නිසා. එහෙම නැත්නම් මගේ මෝඩකම හින්දා තමයි මට මේ දේවල් මගේ වෙලා පේන්නේ. නේද? ජීවත් කරවන්න මම කෙනෙක් ඉන්නේ. එතකොට පින්වතුනි හිතලා බලන්න දැන් ඔය මම කියන සංඥාව හරියට නිකන් තුවාලයක් වගේ. අපේ කකුලේ තුවාලයක් හැදිලා තියෙනකොට ඒ තුවාලේ ස්පර්ශ වෙන වාරයක් පාසා ඔබට රිදෙනවා. නේද? කකුලේ එතකොට තුවාලයක් තිබුණ නැත්නම් ඔයා කකුල තියලා ඇවිදිනකොට ඔයාට රිදුන්නේ නැහැ. හැබැයි අර තුවාලේ තියෙන නිසා කකුල තියෙන පියවරක් පාසා රිදෙනවා වගේ ඔයාට මම වෙච්ච මගේ වෙච්ච දේවල් එක්ක ගනුදෙනු කරන ඒව ඇසුරු කරන වාරයක් පාසා ඔබේ අර තුවාලය නේද ඔබට රිදෙන එක ඔබට වේදනාවක් නැති වෙන එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. පින්වතුනි ඔබට කෙනෙක් බැන්නොත් ඔබට රිදෙනවා. හැබැයි ඔබට ඔබේ දරුවා බැන්නොත් නේද ඔබේ වෙච්ච කෙනෙක් ඔබේ ස්වාමියා ඔබේ බිරිඳ බැන්නොත් ඊට වඩා රිදෙනවා පින්වතුනි. ඒක වේදනාවල් දෙකක්. සාමාන්‍යයෙන් අඳුරන්නේ නැති කෙනෙක් මගතොටකදී හම්බ වෙලා ඔබට බනින එකයි ඔබේම දරුවා නේද ඔබේම බිරිඳ ඔබේම ස්වාමියා ඔබට බැන්නමයි ඒක වේදනාවල් දෙකක්. ඔබට වැඩිපුර රිදෙන්නේ ඔබේ වෙච්ච අය කරන කියන දේවල් නිසා. පින්වතුනි මේ ස්කන්ධයෝ කොහොමද දුකයි? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා නම් ඒ හැම එකක්ම දුකක්ම තමයි පින්වතුනි. ආයක කිසිම තැනක ඔයාට සැපයක් තියෙන විදියක් නැහැ ලාවටවත් චුට්ටක්වත් නේද? එතකොට ඔබ මේ ලෝකේ ඕනිම දෙයක් යම් කිසි පුජ්‍යලයක් වෙන්න පුළුවන්, දීපලක් වෙන්න පුළුවන්, බඩු බාහිර ආදිය එහෙම නැත්නම් ඕනිම දෙයක් නේද? යම් කිසි ඔයාට බැනපු දෙයක්, ඔයාව පහත් කරලා මේ සලකපු තැනක් එහෙම සිද්ධියක් ඒ ඕනිම දෙයක ඔබ මම කියන සංඥාවෙන් ඇසුරු කරනවා නම් ඔබේ ඇසුරු කරන්නේම දුක් සහගත වූ දෙයක්ම තමයි පින්වතුනි. නේද? පංච උපාදානස්කන්ධයම දුකයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා නම් ඒ හැම තැනකම දුක් සහිත දෙයක්මයි ඔබ ඇසුරු කරන්නේ. එතකොට පින්වතුනි දුක් සහිත දේ මගේ කියලා ගත්තනම් කොහොමත් ඉතින් දුක එනවම තමයි. නේද? කොහොමත් දැන් වේදනාව වෙනවා. හරියට රත් වෙච්ච යකඩයක් ඔයා බදාගත්තොත් මම මගේ කියලා ඔබේ මුළු ඇඟම පිච්චෙනවනේ පින්වතුනි. පිච්චෙන එක අනිවාර්යයි. ඔබ මගේ කියලා අල්ලගත්තේ රත් වෙච්ච දෙයක් නම් පිච්චෙන එක අනිවාර්යයි. ඒ වගේ ඔබ මගේ කියලා අල්ලගත්තේ දුක් සහිත දෙයක් නම් ඔබව දුකින් පීඩාවෙන් පිච්චෙන එක අනිවාර්යයි පින්වතුනි. මේ ලෝකේ ඔබට මගේ කියලා ගන්න කිසිම සැප සහිත දෙයක් නැහැ. දුක් නොවූ දෙයක් නැහැ. ඔබට සැපයි කියලා දැනෙන තැනක පවා යම් කිසි ආකාරයක දුකක් තියෙනවා පින්වතුනි. හැබැයි ඒක ඔබේ නෝනට ප්‍රකට නැහැ. ඔබේ තරමට ප්‍රඥාව දියුණු කරලා නැත්නම් ඔබට හිතෙනවා මේ හැමදේම දුක වුණාට මේක නම් සැපයි නේද? මේක ලබා ගත්තොත් නම් මට සතුටින් ඉන්න පුළුවන්. එහෙම හිතලා තමයි අපි හැමදේම මගේ ජීවිතේට ලං කරගන්නේ.
මගේ කියන ලේබල් එක ගහගන්නේ. නේද? ඇත්තම කිව්වොත් මේ කොහේවත් නැති දේවල් පින්වතුනි. නේද? අපි මගේ කියලා ලේබල් එක ගහගන්නවා. මේ කොහේවත් නැති පිරිමියෙකුට මේ කොහෙදෝ යන ගෑනු කෙනෙකුට ගිහිල්ලා ගහගන්නවා බිරිඳ කියලා ලේබල් එකක්. ඒ විදියට ඕනිම වස්තුවකට සම්පත්තියකට ඔබ ගිහිල්ලා ගහගන්නවා මේක දැන් මගේ, මේක දැන් මම කියලා ලේබල් එකක් ගහගෙන ඒ දේවල් ගෙදර අරන් යනවා. අරන් ආපු දවසේ ඉඳන් අන්න ඔබ තවත් දුක් ගොඩක් එකතු කරගත්තා. ඇත්තම කිව්වොත් ඔබේ ජීවිතයේ තියෙන හැම පීඩාවක්ම හැම විඳවීමක්ම ඔබ විසින් ඇති කරගත්තු ඒවම තමයි. මේ අහක යන ප්‍රශ්න ගොඩක් ඔබේ කරන් ඉන්නේ. ඔබ අල්ලගෙන ඉන්නේ. අනවශ්‍ය බරක් ඔබ මනසින් දරාගෙන ඉන්නවා. ඉතින් පින්වතුනි මේ ඒතම් මම කියන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මගේ කියන සංඥාව ඇති වෙන්න හේතුව. ඒ මේ විදියට. හරිද? මේ රූපය ඇති කලෙහි රූපය නිසා රූපයට පැමිණ ඒ රූපය මත පිහිටල තමයි මම මගේ ආත්මය කියන සංඥාව සත්වයන් විසින් ඇති කරගන්නේ. කොහොමද ඇති කරගත්තේ? රූපයට ඇවිල්ලා රූපය මත පිහිටලා. නේද? එතකොට පින්වතුනි යම්කිසි රූපයක් දැක්කන් පස්සේ ඔබ ඒ රූපය තදින් අල්ල ගන්නවා නම් නේද? ඒ රූපය ඇති බවට හිතනවා නම් කියන්නේ නිත්‍ය සංඥාවෙන් හිතනවා නම් ඒ වගේම ඒ රූපය සැපයි කියලා ගන්නවා නම් ඊට පස්සේ ඒ රූපය මගේ ආත්ම වශයෙන් ඔබ අල්ල ගන්නවා නම් අන්න ඒක තමයි පින්වතුනි මගේ කියන සංඥාව ඇති වෙන්න හේතු ටික. ඒ වගේම පින්වතුනි වේදනාව ඇති කලෙහි වේදනාව නිසා වේදනාවට ඇවිල්ලා වේදනාව මත පිහිටලා තමයි මම මගේ ආත්මය කියන සංඥාව ඇති වෙන්නේ. යම්කිසි වේදනාවක් ඔබට දරුණන් පස්සේ ඔබ හිතනවා මේ වේදනාව මගේ. නේද? සැප වේදනාවක් විඳිනකොටත් ඒක මගේ කියලා අල්ලගෙන ඔය සතුටු වෙනවා. දුක් වේදනාවක් ආවොත් අයියෝ මට දුකයිනේ. නේද? මම පීඩාවට පත් වෙනවනේ. මේ දුක් වේදනා මටම නෙවෙන්නේ. යම්කිසි කායික වේදනාවක් ඔබේ ශරීරයේ ඇති වුණොත් ඔබ හිතනවා ඒ වේදනාව පින්වතුනි එතනක් තියෙන්නේ හේතුන් නිසා හටගත්තු වේදනාවක් හේතු නිරුද්ධ වෙනකොට නැති වෙලා යන කමක්. එහෙම නැතුව එක දිගට පවතින වේදනාවක් ඔබේ වෙච්ච වේදනාවක් ඔබේ ශරීරයේවත් හටගන්නේ නැහැ. හැබැයි ඒ වේදනාව ඔබ නිරන්තරයෙන් මගේ කයේ වේදනාව, මගේ අතේ රුදාව, මගේ කොන්දේ වේදනාව, මගේ ඔළුව රිදෙනවා. ඒ හැම වේදනාවක් ඇතුළෙම ඔබ ඔබවම දකිනවා. නැවතත් ඔබවම සිහිපත් කරගන්නවා. ඔබේම කරගන්න. අන්න ඒක ඇතුලේ ඒ වේදනාව ඔබට ඔබේ කරගෙන විඳින්න පුළුවන්කමක් හම්බ වෙලා තියෙනවා. ඊළඟට තුන්වෙනි හේතුව ඒ තමයි සංඥාව. සංඥාව ඇති කලෙහි ඒ සංඥාව නිසා සංඥාවට පැමිණ ඒ සංඥාව මත පිහිටලා තමයි මම මගේ ආත්මය කියන සංඥාව ඇති කරගන්නේ. ඒ වගේම සංස්කාර ධර්මයන් නිසා ඒවට පැමිණලා ඒව මත පිහිටලා ඒව මගේ ආත්මය කියන සංඥාවෙන් ඇති කරගන්නවා. ඒ වගේම සංස්කාර, ඒ වගේම විඥාන මේ පහේ ක්‍රියාකාරීත්වයම තමයි පින්වතුනි මම මගේ ආත්මය කියන සංඥාවෙන් මේ සත්වයා විසින් දැහැ ගැනීම, බදා ගැනීම, අල්ලා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට අපිට දුක් වෙන්නත් සතුටු වෙන්නත් මගේ වෙච්ච දෙයක් අවශ්‍යයි පින්වතුනි. එහෙම නැත්නම් ඔබට සතුටක් එන්නේ නැහනේ. ඔබට සතුටක් එන්නේ නැහැ මේ කොහේවත් නැති නේද පිටරටක මිනිස්සෙක්ට ටිකට් එකක් ඇදුණා කියලා. එහෙම නැත්නම් මේ ඔබ අඳුරන්නේවත් නැති කෙනෙක්ට මැණිකක් හම්බුණා කියලා ඔය සතුටු වෙන්නේ නැහැ. ඔබ සතුටු වෙන්නේ එක්ක ඔබේ ඥාතියෙකුට හරි
ඔබේම දරුවෙකුට හරි ඔබේ බිරිඳට හරි නැත්තම් ඔබට හරි ඔය මම කියන සංඥාව ලාවට හරි ගෑවිච්ච තැනකට හොඳක් වුණොත් ලැබුණොත් ඔයා සතුටු වෙයි. එහෙම නැත්තම් ඔයා සතුටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුකත් එහෙමයි පින්වතුනි. මම කියන සංඥාව ගෑවිලා හරි තිබුණොත් විතරයි ඔයාට දුක එන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මේ විදියට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයනේ පින්වතුනි. මේ පංච උපාදානස්කන්ධය මතම පිහිටලා ඒක දැඩිව අල්ලගෙන ඒ කියන්නේ පින්වතුනි මේ සංඥාව බදලා අල්ල ගන්නව නේද? මේ පංච උපාදානස්කන්ධය කෙරෙහිම මගේ කියන කමකින් ඒක දැඩිව අල්ලා ගැනීමක් සිද්ධ කරනවා. අන්න එහෙම තැනකෙත් තමයි අපිට මේ මම මගේ ආත්මය කියන සංඥාව ඇති වෙන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය මගේ නොවන දෙයක් විදියට, ඒක අනාත්ම වූ දෙයක් විදියට, එහෙම නැත්නම් අපේ වසඟේ පවත්වන්න බැරි මගේ කන්ට්‍රෝල් එකේ නැති දෙයක් විදියට දැක්කනම් ඔයා කවදාවත් ඒක මගේ කියලා ගන්නෙ නැහැ. මේ කාරණය පින්වතුනි අපිට එදිනෙදා ජීවිතේදී මිනිස්සු කතා කරන දේවල් තුලින් පවා දැක ගන්න පුළුවන්. මිනිස්සු කියනවා ඔබට ඇහිලා ඇති මට මේ මුළු ලෝකෙම වෙනස්කම් කරත් කමක් නැහැ. හැබැයි මගේ දරුවෝ වෙනස්කම් කරද්දී මට ඒක දරා ගන්න බෑ. මේ මුළු ලෝකෙම නැති වුණත් කමක් නැහැ. හැබැයි ඔයාගේ ආදරේ නැති වෙන දවසක මට ඒක දරා ගන්න බෑ. එහෙම මිනිස්සු කියන්නේ අර බැඳීම් පවතින ස්වභාවය අනුව පින්වතුනි. කියන්නේ මගේ සංඥාව වැඩියෙන් පිහිටලා තියෙන තැන් තමයි ඒගොල්ලෝ කියන්නේ. කියන්නේ මගේ සංඥාව වැඩිපුර පිහිටලා තියෙන්නේ දරුව කෙරෙහි නම්. නේද? දරුව නම් ඔයාට වැඩිපුරම මගේ වෙලා තියෙන්නේ. ඒ දරුවගේ වෙනස්කම් තමයි ඔයාට දරා ගන්න බැරි. ඔබට වැඩිපුරම මගේ වෙලා තියෙන්නේ යම් කෙනෙක්ගේ ආදරයක් නම් ඒ කෙනාගේ සුළු වෙනස් වීම පවා මහ මෙරක් තරම් වෙනස් වීමක් විදියට නේද? ඒක තප්පරයක් එයා ළඟ නැති වුණොත් ඒ කාලය කල්පයක් තරම් දීර්ඝ කාලීනව දැනෙන්නේ ඒකයි පින්වතුනි. ඒ බැඳිච්ච ස්වභාවය අනුව මගේ කියන සංඥාවේ ප්‍රබලව පිහිටීම අනුව තමයි ඒ සැප දුක් වේදනාවල ප්‍රබල බව තීරණය වෙන්නේ. එතකොට යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මම කියන මගේ කියන දේවල් නිසා මට දුකම විතරද ලැබෙන්නේ, මට සතුටක් ලැබෙන්නෙම නැද්ද? ලැබෙනවා පින්වතුනි. බොහොම සුළු වශයෙන් නේද? මේ ජීවිතේ ආස්වාදයක් ලැබෙනවා බොහොම සුළු වශයෙන්. ආස්වාදය වැලි කැටයක් තරම් නම් ආදීනවය මහමෙරක් තරම්. එහෙමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඔබ තව චුට්ටක් හිතලා බලුවොත් ඔබ ඔය ජීවිතේ දැන් ඉන්න මට්ටමට ආර්ථික වශයෙන් හරි සමාජීය වශයෙන් හරි කොහොම හරි ඒ ස්ථාවරත්වය ගොඩනගා ගන්න වෙහෙසිච්ච තරම නේද? ඉගෙනගත්තු තරම ඒ වෙනුවෙන් ඒ වෙන යම් කිසි ව්‍යාපාරයක් දියුණු කරගන්න හෝ ඔබ මහන්සි වෙච්ච තරම ඒ දැන් විඳින සැපයට වඩා ඔබ ජීවිතේ අතීතේ විඳපු දුක වැඩි පින්වතුනි. හරියට නිකන් ඔයාගේ ඔළුවට ටොකු 1000ක් විතර ඇනලා අන්තිමට චුට්ටක් ඔළුව අත ගන්නවා. අනේ වාට රිදුනද? දැන් සනීපයි නේද? කියලා අන්න ඒ වගේ චූටි සැපයක් පින්වතුනි අන්තිම කෙලවරේ. හැබැයි ඒක නිසා ඒ චූටි සැපයට වහල් වෙලා ඒ චූටි සැපයට මුවා වෙලා ඔයා අර දහසක් වූ දුක් පීඩා දුක් කම්කොටලු අමතක කරලා දානවා. අර එක සැපයයි ඕනි. මෙතෙක් විඳපු සියලු දුක අමතක කරලා දාලා මේ ජීවිතේ සැපයි මේක නියමයි කියලා අර දේවල් තදින් බදාගෙන අල්ල ගන්නවා. නේද? පොළු පාරවල් 1000ක් විතර ඔයාගේ ඇඟට ගහලා අන්තිමට ඔයාගේ ඇඟ චුට්ටක් අත ගන්නවා. ඔයාට රිදුනද? දැන් හොඳයි නේද? කියලා පොඩි සැපයක් දෙනවා අන්තිමට. එහෙම තමයි පින්වතුනි මේ සංසාරයේ ස්වභාවය. එතකොට ඔය මගේ කියන දේවල්
පවත්ව ගැනීම උදෙසා අපිට කොච්චර දඟලන්න වෙනවද පින්වතුනි? හිතන්නකො දැන් ඔබේ බිරිඳගේ හරි ස්වාමියාගේ හරි ආදරේ සදාකල් තියාගන්න නම් අපිට දඟලන්න වෙනවා පින්වතුනි. නේද? ආදරේ වුණත් හැමදාම එකම විදියට එකම වචන වලින් ආදරය කරොත් අනිත් කෙනාට අපිව ඉක්මනට එපා වෙලා යනවා. නේද? අනිත් කෙනා අපිව මග හරින්න ගන්නවා. සමහර විට එලවලම දානවා. මේක නම් හරි බෝරින් එපා වෙනවා කිසිම තේරුමක් නැහැ කියලා. එහෙම ස්වභාවයක් ඒගොල්ලොන්ට එනවා. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? අර මගේ කියන බැඳීම් ටික සතුටු වෙන විදියට, අනිත් අය පිනවන විදියට, අනිත් අය හොඳයි කියලා හිතන විදියට අපි හැසිරෙනවා. අපි පුළුවන් තරම් දඟලනවා ඒගොල්ලොන්ව සතුටු කරන්න. ඒගොල්ලොන්ට වෙනසක් දෙන්න. ඒගොල්ලොන්ට නැවුම් බවක් දෙන්න. එතකොට එහෙම දඟලලා తాවකාලිකව ඒ කෙනාගේ ආදරේ දිනාගත්ත කියමුකෝ. ඒ తాවකාලිකව දිනාගත්තු ආදරේ වෙනස් වෙලා යන එකත් දුකක් පින්වතුනි. අපි කොච්චර දඟලලා කොච්චර මහන්සි වෙලා හදාගත්තු ඒ පැහැදීමත් අනිත්‍ය වෙලා යනවා පින්වතුනි. අපි කොච්චර හොඳ වුණත්, අපි කොච්චර හොඳ කළත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ පින්වතුනි අනිත් අය ඒවට හොඳ විදියට ප්‍රතිචාර දක්වයි කියලා. මොකද ඒ පැත්තේ තියෙන්නේ අනිත්‍ය වෙලා යන හිතක්. නේද? ඒක අපේ කන්ට්‍රෝල් එකේ නෑ. අපි හිතුවට අපි එයාට හොඳක් කරා, එයා මේකට සතුටු වෙයි කියලා අපි බලාපොරොත්තු වුණාට එයාගේ හිතත් අනිත්‍යයි පින්වතුනි. ඒක වෙනම ස්වභාවයක්. ඒක වෙනම හේතු ඵල දහමක්. වෙනම කර්ම ටිකක්. එතකොට එයාගේ ප්‍රතිචාරය අපේ කන්ට්‍රෝල් එකේ නෑ. හිතන්නකෝ සමහර ලාවට ඔබ යම්කිසි කෙනෙක් සර්ප්‍රයිස් කරන්න කියලා, නේද? පුදුම කරන්න කියලා ලොකුවට දේවල් ප්ලෑන් කරලා යම්කිසි කෙනෙක්ගේ උපන්දිනයක් කියලා හිතමුකෝ. ඒ කෙනාව සර්ප්‍රයිස් කරන්න ඔයා හිතන දේවල් ඔයා කරනවා. නේද? එයා සතුටු වෙයි කියලා හිතන දේවල් ඔයා ප්ලෑන් කරලා කරනවා. හැබැයි එයාට මොකක් හරි ඒ දවසේ මොකක් හරි වෙන මානසික පීඩනයක හිටියනම්, වෙන ප්‍රශ්නයක එයා හිටියනම් එයාට අර සර්ප්‍රයිස් එක වැදගත් නොවෙන්න පුළුවන්. එයා ඒකට බොහොම නීරස විදියට, එහෙම නැත්නම් ගොඩක් ඇග්‍රෙසිව් විදියට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. අන්තිමට සර්ප්‍රයිස් වෙන්නේ කවුද? අන්තිමට සර්ප්‍රයිස් වෙන්නේ අපිම තමයි පින්වතුනි. නේද? අපි බලාපොරොත්තු වුණා එයා හොඳ විදියට ප්‍රතිචාර දක්වයි කියලා, එයා හොඳ විදියට අපිව බාරගනී කියලා, කදමලු බැඳගෙන අපි ගියා. නමුත් ඒගොල්ලෝ අපිව හොඳ විදියට බාරගත්තේ නැහැ. අපේ මානසිකත්වය, අපේ සතුට එතනම කඩන් වැටෙනවා පින්වතුනි. අපි මනසින් හදාගත්තු මනෝ රාජධානිය එතනම බිඳ වැටෙනවා. ඕක තමයි පින්වතුනි මේ මගේ කියන දැනගන්න දේවල් වල ඔබ වසඟේ පවත්වන්න උත්සාහ කරන හැම තැනකම තියෙන යථාර්ථය ඕක පින්වතුනි. ඒ නිසා මේ බාහිරයට දොස් පවරලා වැඩක් නැහැ. බාහිරය එක්ක වෛර කරලවත්, ඒගොල්ලෝ එක්ක ගැටිලවත්, බැඳීම් හදාගෙනවත් ඒගොල්ලෝ මත අපේ දුක හෝ සතුට රඳා පවත්වන එකේ කිසිම අර්ථයක් නැහැ පින්වතුනි. ඊට වඩා හොඳයි මං කියන්නේ මේ දියේ ඉරි අඳින්න. එහෙම නැත්නම් වක්කඩේ හකුරු හංගන්න. එහෙම නැත්නම් ගඟකට ඉනි කපන්න. ඒ දේවල් ඊට වඩා හොඳයි පින්වතුනි. ඔයා යම්කිසි කෙනෙක් වෙනුවෙන් ඔයාගේ ජීවිතේ අනාගත බලාපොරොත්තු, සතුට ඒ දේවල් ફોකස් කරනවා නම්, කෙනෙක් වෙනුවෙන් හෝ යම්කිසි දේපලක් වෙනුවෙන් හෝ ඕනිම දෙයක් මත ඔබ තීරණය කරලා තියෙනවා නම් ඔබේ දුක හෝ සතුට ඔයා ඉන්නේ ලොකු අවදානමක, ලොකු රිස්ක් එකක. මොකද වෙනස් වෙලා යන දේවල් ගොඩක්, ඔයාගේ කන්ට්‍රෝල් එකේ නැති දේවල් ගොඩාරියක් ඔයා මගේ කියන ලේබල් එක ගහගෙන. මගේ මෑත කාලේනව මට ලැබිච්ච අත්දැකීම තමයි බොහෝ මිනිස්සු ධර්ම දේශනා අහලි වෙලා මට කතා කරනවා. කතා කරලා ඒගොල්ලොන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ඉල්ලනවා. මේ ප්‍රශ්න මොනවද කියලා බැලුවම් පස්සේ ඒ හැමෝම ඉන්නේ
ලොකු සිත් පීඩාවලින් පිංගතුනි. ලොකු චිත්ත පීඩාවකින් හැමෝම ඉන්නේ. හේතුව තමයි සමහරලාවට ඒගොල්ලොන්ගේ දෙමව්පියෝ ඒගොල්ලොන්ට වෙනස්කම් කරනවා. එහෙම නැත්නම් දරුවෝ වෙනස්කම් කරනවා. එහෙම නැත්නම් මහත්තයා එයාට පිටුපාලා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. එහෙමත් නැත්නම් දරුවෝ එයාට පිටුපාලා. ඒ විදියට මොනවා හරි මේ මගේ කියන කියන්නේ බැඳීම් නිසාම තමයි පින්වතුනි. කිසිම කෙනෙක් මට දුක කිව්වේ නැහැ. ඒගොල්ලොන්ගේ භෞතික දේපලක් සම්බන්ධයෙන්. සමහර වෙලාවට පින්වතුනි ඒ බැඳීම් වෙනස් වෙනකොට තමයි අපිටත් තේරෙන්න පටන් ගන්නෙ අපි කොච්චර ඒවට බැඳිලා හිටියද කියලා. ඒගොල්ලෝ හොඳින් ඉන්නකම් අපිට තේරුන්නේ නැහැ. ඒගොල්ලෝ දාලා ගිය දවසට අපිට කොච්චරක් දුක එවිද කියලා. එතකොට මේ බැඳීම් වෙනස් වෙන මොහොතකදීම තමයි අපි හැමෝම තේරුම් අරන් තියෙන්නේ මට කොච්චර රිදනවද නේද? මං කොච්චර මේකට බැඳිලා හිටියද? කොච්චරක් මේක මගේ වෙලා තිබුණද? එතකොට මේ දුක කියන හැමෝගෙම ඒ කියන්නේ හැම සිද්ධියකම පොදු හරයක් මම දැක්ක පින්වතුනි. ඒ හැම ප්‍රශ්නයකම මූලික හරය මම දැක්කා. ඒ තමයි ඒගොල්ලෝ සෑහෙන්න ඒ හැම බැඳීමක්ම තමන්ගේ කරගෙන හිටියා. ඒගොල්ලොන්ගේ තිබුණා ලොකු රැස් කරගත්තු ස්වභාවයක් නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු ආදී වශයෙන් ඒ හැම පංච උපාදානස්කන්ධයකටම ගැට ගහලා ඒගොල්ලෝ රැස් කරගෙන හිටියා. මට මෙහෙම හිටපු අය නේද? මේ විදියට කාලයක් මාත් එක්ක හොඳින්ම හිටියා. මං ඒගොල්ලොන්ට වෙනසක් කරෙත් නැහැ. ඒගොල්ලෝ මට වෙනසක් කරෙත් නැහැ. අපි ගොඩාක් සතුටින් හිටියා. එහෙම ඉඳලා තමයි මට අන්තිමට මෙහෙම කරේ නේද? ඒ දේවල් මතක් වෙනකොට තව දුක වැඩි පිංගතුනි. අර රැස් කරගත්තු තරමට මතකයන් වැඩි තරමට අපිට දුක එනවා පිංගතුනි. එතකොට මේ මගේ කියන සංඥාව මං කිව්වේ අර තුවාලයක් වදින තැන රිදෙනවා වගේ මේ මම කියන සංඥාව වදින තැන ඔයාට රිදෙන්න ගන්නවා. ඒක පිංගතුනි තුවාලයකට වඩා දරුණු වේදනාවක්. ඒ නිසා අද ඉඳන් ඔබට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ මගේ ආත්මය කියලා ඔයාට දැනෙන ඔයාට හැඟීමක් එන හැම තැනකදීම ඔයාගේ හිතට ආපහු මතක් කරලා දෙන්න නෑ. මෙතන තියෙන්නේ මගේ වෙච්ච දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නේ අනාත්ම වූ රූපයක්, හෝ ශබ්දයක්, හෝ ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අරමුණක්, ඒ අදාළ දේ අනුව. හරිද? කාගේ හරි කටහඬක් නම් ඔයා ඒක දකින්න අනාත්ම දෙයක් විදියට. මගේ දෙයක් විදියට දකින්න එපා. කවුරු හරි දැන් ඔය දරුවා හරි, අම්මා හරි, ස්වාමි පුරුෂයා හරි, බිරිඳ හරි ඔයාට අතාර ගන්න බැරි. ඔයාට දුක ගෙනත් දෙන ඒ රූපය නුවණින් විමසන්න. නේද? මෙතන මේ රූපය මගේ කියලා ගත්තොත් දුක එනවා. මේ රූපය මගේ කියලා හිතෙන මේ වෙලාවෙදිත් එතන තියෙන්නේ අනාත්ම ස්වභාවයක්ම තමයි. මම මගේ කියලා හිතුවට මේ රූපය කවදාවත් මගේ වුණේ නැහැ. ඒක අනාත්ම ස්වභාවයම තිබුණා. මම තමයි මේ පැත්තෙන් කියන්නේ මගේ හිත පැත්තෙන් මේක මගේ මේ කෙනා මගේ ආත්මය කියන සිතුවිල්ල හදාගත්තේ මම කියන එක දකින්න පිංගතුනි. නේද? මේ පැත්තේ හටගත්තු දෙයක් කියලා දකින්න. ඒතකොට ඔබේ සිතුවිලි පවා ඒ වගේ තියෙන්නේ හේතුඵල ධමයක් පිංගතුනි. හේතු නිසා හට ගන්නවා, හේතුන් නිසා නිරුද්ධ වෙනවා. ඒ නිසා ඔයාලට ජීවිතේ දුකක් එද්දී එහෙම නැත්නම් සතුටක් එද්දී ඒ හැම තැනකම උපේක්ෂාව ඇති කරගන්න. හොඳම දේ තමයි පිංගතුනි සිහිපත් කරගන්න. මේ සතුට ආවේ මේක මගේ වෙච්ච හින්දා. මේ දුක ආවේ මගේ වෙච්ච හින්දා. මේ ඇක්ටිවිටි එක කර ඉන්න පිංගතුනි. ඒක බොහොම ප්‍රායෝගිකයි. සිහියෙන් දකින්න කියන්නේ සිහියක් තියෙන්න ඕන. ඉතින් කෙනෙකුට තමන්ගේ හිතේ දුක, සතුට, උපේක්ෂාව ඇති වෙන මොහොතවල් හඳුනා ගන්න, අඳුර ගන්න ඒකට සිහියක් තියෙනවා. අන්නේ සිහිය ඇති කරගෙන ඔබට පුළුවන් අර ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන සිද්ධීන් වලදී
ඒ දේවල් මම වෙච්ච හැටි, මගේ වෙච්ච හැටි, මගේ ආත්මය කරගත්තු හැටි නුවණින් විමසන්න. නේද? බුදුහාමුදුරුවෝ කිව්ව විදියට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන එහෙම මේ පංච උපාදානස්කන්ධයක් විතරයි මෙතන තියෙන්නේ. මම තමයි මේ පැත්තෙන් එක පුතා විදියට හරි, බිරිඳ විදියට හරි, ස්වාමියා විදියට හරි අරගෙන මම තමයි එතෙන්ට අදහසක් දුන්නේ. මම තමයි ඒක නිර්මාණය කරේ. නේද? ඒ නිර්මාණය කරගත්තු දේ, ඒ නිර්මාණය කරගත්තු අරමුණ දැන් මම මගේ කියලා අල්ලගෙන මෙතන විඳවනවා. නේද? නැත්තම් මෙතන සතුටු වෙනවා. ඒක නුවණින් ඔබටම පෙන්වලා දෙන්න පින්වතුනි. ඒ දේ කරොත් ඔබට කාලයක් යද්දී මේක අකණ්ඩව කරගෙන යද්දී ඔබටම නුවණක් ඇති වෙනවා. නේද? හරියට නිකන් අර මේ දේ දුන්නක් පායලා ඒක නැති වෙලා යනවා කියලා අපිට අවබෝධයක් තියෙනවනේ. ඒක සදාකාලික නෑ. බොහොම චූටි වෙලාවයි තියෙන්නේ කියලා. අන්න ඒ වගේ Taman තුලින් ඇති වෙච්ච ඔබගේ අත්දැකීමක් වෙච්ච ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙනවා. මේ හැම තැනකම සතුරු වෙන තැනක, දුක් වෙන තැනක ඇත්තටම වෙන්නේ මොකද්ද? එතන තියෙන සයන්ස් එක මොකද්ද? එතන තියෙන විද්‍යාව මොකද්ද? ඔයාටම තේරෙන්න ගන්න. අන්න එහෙම උනම් පස්සේ දේවල් මම මගේ කියලා බදා ගන්න ගතිය අඩු වෙනවා. නේද? වෙනද අත් දෙක තද කරලා එහෙනම් බොහොම වැරෙන් දේවල් අරමුණු බදාගත්තා නම් දැන් ඔබ ටිකක් දුරින් නේද? නැත්නම් ලාවට ඒ දේවල් අල්ලගනීවි ඔබගේ ප්‍රයෝජනය සඳහා විතරක් කියන තැනකින්. ජීවිතේ පැවැත්ම උදෙසා පමණක් කියන තැනකින්. ඒ තැනට ඔබට එන්න පුළුවන් පින්වතුනි. නිරන්තරයෙන් ධර්මය ප්‍රත්‍යවේක්ෂා කරලා ඔයාගේ ජීවිතයට ඇප්ලයි කරලා බැලීම තුලින් මම මේ කියපු හැම දෙයක්ම ඔයාට ආදේශ කරලා බලන්න. නේද? ඔයාගේ පවුලේ උදවිය වෙනස්නේ. ඔයාට දරුවෝ ඉන්න පුළුවන්, දරුවෝ නැති වෙන්න පුළුවන්. ඒ විදියට Tamanට තියෙන බැඳීම් ටිකට Tamanට මම මගේ වෙච්ච දේවල් ටික අනුව ගලපලා මේ ධර්මය යොදලා බලන්න කොහොමද මේ දේවල් මම උනේ, මගේ උනේ. මේ බුදුහාමුදුරුවෝ ඒතම් මම කියන සූත්‍රයේදී දේශනා කරපු දේ ඇත්තක් නේද කියලා ඔයා තුලින්ම ඔයාටම ප්‍රත්‍යක්ෂ වෙච්ච නුවණක්, ඥානයක් ඇති කරගන්න පිංගතුනේ. ඒක ඔබට බොහෝ කාලයක් මේ සංසාරේ හිතසුව පිණිස අනිවාර්යයෙන්ම පවතිනවා. ඒ වගේම සසර දුකෙන් නිදහස් වීම පිණිසම ඒ දර්ශනය, ඒ ඥානය ඔබට ලොකු උපකාරයක් බවට පත් වෙනවා පිංගතුනි. හොඳයි පිංගතුනි, ඔබ මෙතෙක් වේලා උතුම් ධර්මය ශ්‍රවණය කරා, යෝනිසෝ මනසිකාරේ සිත යෙදෙව්වා. ඉතින් අද දවසේදී මේ ඒතම් මම කියන සූත්‍රය ඇසුරින් මේ ධර්මදේශනාව ඔබට සමීප කරවන්නට මේ සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා. මේ channel එකේ මේ WhatsApp group එකේ සමාජිකාවක් එතුමිය ඉල්ලීමක් කරලා තිබුණා. නම සඳහන් කිරීම අවශ්‍ය නැහැ කියලා ප්‍රාර්ථනා කරලා තිබුණේ. ඊ타මත්ම ඉක්මනින් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා පුළුවන් තරම් ඉක්මනින් මේ සංසාරේ නැත මිදෙන්න, මේ ගමන නවත්වන්න සහ ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබෙන්න කියලා. ඉතින් ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි මේ ධර්ම දාණයට දායකත්වය ලබා දීලා තිබුණේ. වෙන කිසිම අරමුණක් සඳහන් කරලා තිබුණ නැහැ. ඉතින් පින්වතුනි, ධර්ම දාණය කියන්නේ උතුම්ම දාණය. දානයන් අතරින් නේද? ධර්මය දෙන කෙනා සියල්ල දුන්නෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ රැස් කරගත්තා වූ ඒ උතුම් පුණ්‍ය ධර්මයන් මහත්ඵලයි, මහානිසංසයි. ඒ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වය සපයපු කෙනාට අනුමෝදන් වේවා. ඊ타මත් ඉක්මනින් මේ සසරෙන් අත මිදීමට පාරමිතා ධර්මයක්ම වේවා කියලා ඔබත් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඉතින් පින්වතුනි, ඔබටත් පුළුවන් මේ නාලිකාව subscribe කරලා තවත් කෙනෙකුට මේ ධර්මය share කරලා තව කෙනෙකුට අහන්න සලස්සලා මේ ධර්ම දාණයට දායක වෙන්න ඔබටත් පුළුවන්. හොඳයි පින්වතුනි, තවත් වැදගත් ධර්ම දේශනාවකින් අපි හම්බ වෙමු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.